හිතවතුනි අද මම කල්පනා කරා පොඩ්ඩක් කතා කරන්න මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් නැත්නම් අපි සිංහලෙන් කියනවා ජෛව ගතික ගොවිතැන කියලා. මේ ජෛව ගතික ගොවිතැන කියන්නේ මොකක්ද? ඒකේ ක්‍රමවේදය කොහොමද? වගේ කරුණු ටිකක් කතා කරන්න. ඉතින් මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් තමයි ඇත්තටම දැනට ලෝකේ මිල අධිකම නිෂ්පාදන තියෙන ගොවිතැන් ක්‍රමය. එතකොට මේක ඇත්තටම කාබනික ගොවිතැන් ක්‍රමයක්. එතකොට දැන් මේක ආරම්භ වෙන්නේ යුරෝපේ. විශේෂයෙන්ම ජර්මනි. මේක ආරම්භ වෙලා දැන් අවුරුදු 100කටත් වැඩි. ගිය අවුරුදු දෙනකොට තමයි මේකට අවුරුදු 100 පිරුණා. එතකොට මේ රසායනික කෘෂිකර්මයට විකල්ප හොයාගෙන ලෝකේ යනකොට කාබනික ගොවිතැන සහ ජෛව ගතික ගොවිතැන ඕගනික් ෆාමින් and බයෝඩයිනමික් ෆාමින් කියන දෙක තමයි ප්‍රමිතීන් සහිතව ලෝකෙට හඳුන්වලා දෙන ක්‍රමවේද දෙක. මීට අමතරව ඇත්තටම විවිධ ක්‍රමවේදයන් අත්හදා බලමින් ලෝකේ ආව ගමනක් තමයි මේ වෙනකොට තියෙන්නේ මේ රසායනික වලට විකල්ප විදියට. අපි දන්නවා මොකක් කන්සර්වේෂන් ෆාමින්. ඒ කියන්නේ සංරක්ෂණ ගොවිතැන එක කාලෙකදී කතා කරා. ඊට පස්සේ ඉන්ටිග්‍රේටඩ් ෆාමින්. ඒ කියන්නේ ඒකාබද්ධ සමෝදාන ගොවිතැන ගැන එක කාලෙකදී කතා කරා. ඊට පස්සේ ඉකොලොජිකල් ෆාමින් පාරිසරික ගොවිතැන ගැන එක කාලෙකදී කතා කරා. ඊට පස්සේ අපේ රට එක එක රටවල් වලට අයිති ඒ රටවල් වල දේශීය ගොවිතැන් ක්‍රම ගැන දැන් ලංකාව උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ හෙළ ගොවිතැන ගැන අපි කතා කරා. එතකොට මේ වෙනකන් තිබුණේ ඕගනික් ෆාමින් සහ බයෝඩයිනමික් ෆාමින් තමයි මේ ප්‍රමිතීන් සමග ස්ටෑන්ඩඩ් සමග තිබුණු ගොවිතැන් ක්‍රමය. දැන් අලුතෙන් එකක් ඇවිල්ලා තියෙනවා රීජෙනරේටිව් ඇග්‍රිකල්චර් කියලා තවත් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එක ක්‍රම එමින් අත්දා බලමින් මේ රසායනික කෘෂිකර්මයෙන් මිදෙන්න යොදන උත්සාහයක මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ උත්සාහයේදී ඇත්තට මම බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් එක්ක බොහොම සමීපව ගනුදෙනු කරන කෙනෙක් නිසා මම කැමති ඔබත් සමග මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් කියන්නේ මොකක්ද? ඒකේ ආරම්භය කොහොමද? ඒකට අපි අනුගත වෙන්නේ නැත්නම් අපි ඒකට කොහොමද යොමු වෙන්නේ කියන කාරණු ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න වීඩියෝ කීපයකින්. ඇත්තටම බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් කියන එක මම කිව්වර ඕගනික් ඇග්‍රිකල්චර් වලම ඊට වඩා ටිකක් උසස් එකක්. බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් කියලා කියන්නේ ඕගනික් ඇග්‍රිකල්චර් ක්‍රමවේදයක් තමයි. නමුත් ඒකට තව එකතු කිරීම් ගොඩක් ඒකට තියෙනවා. දැන් අවුරුදු 100 පිරෙන වෙලාවේ මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් වලට යුරෝපයේ කියපු කතාවක් තමයි බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් is a holistic ecological and ethical approach to farming, food and nutrition. ඒ කියන්නේ පෝෂණය, ආහාර, ගොවිතැන මේවා සම්බන්ධව සමස්ත පාරිසරික සදාචාරාත්මක ප්‍රවේශයක් තමයි මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් කියලා කියන්නේ. මම ආයෙත් එක කිව්වොත් එහෙම ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි වාක්‍ය බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් is a holistic, ecological and ethical approach to farming, food and nutrition. ඉතින් මේ ක්‍රමවේදය මේ වෙනකොට යුරෝපයේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රමවේදයක්. යුරෝපය, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල. ඒතකොට මේ ක්‍රමවේදයේ නිෂ්පාදන තමයි මිල ඉහළම නිෂ්පාදන ලෝකේ තියෙන. ඉතින් මේ නිෂ්පාදන ලබා ගැනීමට මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියන්නේ ඇයි හේතුව මොකක්ද කියන කාරණය අපි ඉස්සරහට පැහැදිලි කරගමු. ඒතර වැඩි මිලක් දීලා මේවා ගන්නයි කියලා පැහැදිලි කරගමු. අපේ වගේ රටවල් වලට හොඳ අවස්ථාවක් තියෙනවා මේ නිෂ්පාදන විදේශ වෙළඳපොළට යවලා රටට විදේශ විනිමය අරන් එන්න. එහෙම ගේන සමාගම් කීපයක්ම දැනට විශාල වෙළඳපොළක් නිර්මාණය කරකට තියෙනවා යුරෝපා රටවල් වල. ලංකාවේ තියෙන බයෝඩයිනමික් විදියට ඉඩම් සහතික කරලා ඩීමීට සහතිකයේ යටතේ විශේෂයෙන්ම යුරෝපා රටවල් වලට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් දැනට එක සමාගම් ඒ ඉල්ලුම අනුව කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් මේ වෙන විට ලංකාවට
විදේශ විනිමය ගේන ප්‍රධාන ගොවිතැන් ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉදිරියට අපි කතා කරමු මොකද්ද මේ ගොවිතැන් ක්‍රමය? කොහොමද මේකට අපි අනුවර්තනය වෙන්නේ? මේකේ ආරම්භය කොහොමද? එතකොට මේක පවත්වාගෙන යන්නේ කොහොමද? අන්න ඒ වගේ කරුණු ගැන අපි ඉස්සරහට කතා කරමු.